ඔයාලත් සමාජ මාධ්‍යවල වගේම වටපිටාවෙත් දැකලා ඇති අවුරුද්දට අඩු අවුරුද්දක් එකහමාරක් වගේ පොඩි බබාලට බොම්බයි මොටන් කවනවා, පැණි බීම වර්ග පොවනවා. ඒ වගේ වෙලාවට අපිට හිතෙනවා අනේ මගේ බබාටත් මේවා දෙන්න ඕනද? මම විතරද මේවා නොදී ඉන්නේ? අද අපි කතා කරමු ඇයි අපේ දරුවන්ට මේවා දීමෙන් වළකින්න ඕන කියලා. ඇත්තටම අපි අද ඒක ගැන කතා කරන්න හිතුවේ පහුගිය දවස්වල තොරන් බලන්න පෙරහැරවල් බලන්න ගිහිපු වෙලාවේ දැකපු පුංචි සිද්ධීන් දෙකක් හින්දා මගේ පොඩ්ඩටත් වැඩිය ගොඩක් පුංචි බබෙකුට තාත්තා කෙනෙක් චූටියට පොඩි කෑලි කඩලා බොම්බයි මොටන් කවනවා. තවත් එක සිදුවීමක් තමයි රෑ 9:09 විතර පෙරහැර බලන අතරතුරේදී අපි දැක්කා අවුරුදු 1මාරක වගේ බබෙක්ට අම්මා ක්‍රීම් සෝඩා බෝතලයකින් ක්‍රීම් සෝඩා පොවනවා. කල්පනා කරා ඇයි එහෙම වෙන්නේ? ඒ අම්මා තාත්තා දරුවන්ට ගොඩාක් ආදරේ ඇති. අපි වගේම අපේ පැංචොන්ට වගේම යාළුවත් එයාලගේ දරුවන්ට ආදරේ. හැබැයි එක තැනකදී එයාලට පොඩ්ඩක් වැරදිලා. එයාලා මේ ගැන දන්නේ නැති නිසා එයාලට දෙනවා ඇති. ඒ නිසා ඒ නොදන්න අම්මා තාත්තට දැනුවත් වෙන්න තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් වෙලාවට බබා අඬනකොට නැත්තම් කඩේකට ගියාම අපි බිස්කට් එකක් සොසේජස් එකක් පැකට් කරපු ජූස් එකක් අරන් දෙනවා. හැබැයි මේ හැම ජංක් ෆුඩ් එකකීම වෙන්නේ අපේ බබාගේ අනාගතයේ ලෙඩ ගොඩක් කරන එක. දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු 2 ඇතුළත තමයි එයාලගේ මොළය සහ ශරීරයේ වේගයෙන්ම වර්ධනය වෙන්නේ. මේ කාලෙදි බිස්කට්, චිප්ස්, පැණි බීම වගේ කෘත්‍රිම දේවල් දුන්නම බබාගේ වකුගඩු ඒ වගේම අඥාශයට ඒක දරා ගන්න බෑ. ඒ වගේම මේවට ඇබ්බැහි වුණාම ගෙදර හදන ගුණදායක කෑම කන්න හොර. ගොඩක් අය මගෙන් අහන්න පුළුවන් අපිත් ඉස්සර පුංචි කාලේ ඔව කෑවා. පැණි බීම බිව්වා, චිප්ස් කෑවා. අපිට කිසිම ලෙඩක් නැතුව අද හොඳට ඉන්නේ කියලා. ඔව් බැලූ බැල්මට අපිට ලෙඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි වෛද්‍ය විද්‍යාවට අනුව ඒක සම්පූර්ණ වැරදි මතයක්. එදා කෑමයි අද කෑමයි සම්පූර්ණයෙන්ම වෙනස්. අපි කුඩා කාලේ කාපු ජංක් ෆුඩ් සහ අද කඩේ තියෙන ජංක් ෆුඩ් එක සමාන නැහැ. අද තියෙන කෑම අල්ට්‍රා ප්‍රොසෙස් හෙවත් අධික ලෙස රසායනික ක්‍රියාවලියකට ලක් කරපු ඒවා. අපි හිතනවා අපිට ලෙඩක් නැහැ කියලා. හැබැයි අද ලංකාවේ තත්ත්වය බැලුවම අවුරුදු 25-30 වෙනකොට තරුණ පරම්පරාවට දියවැඩියාව අධිරුධිර පීඩනය. ඒ වගේම හෘදයාබාධ වැළඳීමේ ප්‍රතිශතයත් ඉහළ ගිහින් තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. කවුරු හරි ඉස්සර බේරුණා කියන්නේ අද අපේ දරුවන්ටත් ඒ අවදානම ගන්න ඕන කියන එක නෙවෙයි. එදා අපේ දෙමව්පියන් මේ ගැන දැනගෙන හිටියේ නෑ. හැබැයි අද වෛද්‍ය විද්‍යාව දියුණු. අපි ඇත්ත දන්නවා. දැනම අපේ දරුවන්ගේ අනාගතේ ලෙඩ ගොඩක් කරන්න අපි ඉඩ දෙන්න ඕනද? ඔයාලගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. බයි.